Hi there. Hope you all are keeping well. Okay, then let's quickly get into the lesson. All right. මේ lesson එකේදී අපි කතා කරනවා praise එකක් ගැන. praise එකක්. අපි මොනවද දෙයක් කළා වැඩක් නැහැ, තේරුමක් නැහැ. අපි කියනවා එයාට කතා කරලා වැඩක් නැහැ, එහෙ ගිහිල්ලා වැඩක් නැහැ. මේ exam එක කරලා වැඩක් නැහැ. ඒ ගැන හිතලා වැඩක් නැහැ. ඒ කියන්නේ කිසිම පළක් නැහැ කියලා අපි කියන praise එකක් තියෙනවා there is no point in කියන ඒ praise එක තමයි අද මේ lesson එකේදී අපි discuss කරන්නේ. ඕකේ අපි එක sentence එකක් අරගෙන බලමු. කවුරු කෙනෙක් තරහ වෙලා කවුරුත් එක්කන් හරි. අපිට කියනවා තරහ වෙලා ඉන්න එක තේරුමක් නැහැ. තරහ වෙලා ඉන්න එකේ තේරුමක් නැහැ. කොහොමද කියන්නේ අපි දානවා there is no point in. praise එකේ විදිහටම දානවා there is no point in තරහ වෙලා ඉන්න එක. අපි තරහ වෙනකොට කියන angry තරහ වෙලා ඉන්න එක කියන දේ අපි කියනවා being angry. there is no point in being angry. තරහ වෙලා ඉන්න එකේ තේරුමක් නැහැ. අපි ඒ වගේම තව එක්සැම්පල් එකක් කරන් බලමු. කවුරු කෙනෙක් එක්සෑම් එකක් හරි ලියලා එක්සෑම් එක ෆේල්. එයා දැන් පොඩ්ඩක් දුකෙන් ඉන්නවා. යාළුවෙක් හරි යාට කියලා කියනවා දුකෙන් ඉඳීමෙන් පළක් නැහැ. දුකෙන් ඉඳීමෙන් වැඩක් නැහැ. අපි දන්නවා there is no point in praise එක දැම්ම එහෙමම දුකින් ඉඳීමෙන් feeling sad. there is no point in feeling sad. දුකින් ඉඳීමෙන් පළක් නැහැ. තුන්වෙනි එක්සෑම් එක තියෙනවා. ඒත් අපි කිව්ව විදිහම තමයි. එක්සෑම් එක ෆේල් වෙලා. කල්පනා කර කර ඉන්නවා. ප්‍රතිඵල ගැන කනගාටු වෙමින් පළක් නැහැ. එක්සෑම් එක ෆේල් වුණාට පස්සේ කනගාටු වෙලා වැඩක් නැහැ. ඊට කලින් අපි try කරන්න ඕනේ එක්සෑම් එක පාස් වෙන්න. එක්සෑම් එක ෆේල් වෙලා ඉන්නේ ප්‍රතිඵල ගැන දුකෙන් ඉන්නවා. ප්‍රතිඵල ගැන කනගාටු වීමෙන් පළක් නැහැ. අපිට කියනවා there's no point in දාන verb එක worry එක කනගාටු වීමෙන් පළක් නැහැ. worrying about results. there's no point in worrying about results. හැමතිස්සෙම මේක there is no point in praise එක අපි දාපු ගමන් verb එක ing වෙනවා. gerund එකක් එක තමයි මේක මේ වාක්‍ය හදන්නේ අපි. බලමු ඊළඟ sentence එකට ගිහිල්ලා අපි සමහර දේවල් වලට අපි try කරද්දී අපිට වර්ධින වෙලාවල් තියෙනවා. එතකොට අපි අපිටම දොස් නගනවා. අපිටම අපි බයින් වෙලාවල් තියෙනවා. ඔබටම දොස් පවරා ගැනීමෙන් පළක් නැහැ. ඔබටම දොස් පවරා ගැනීමෙන් පළක් නැහැ. there is no point in praise එක දානවා. දොස් පවරනවට blame. අපි මේකේ නියතයක් තියෙනවා there is no point in මේ praise එකත් එක්ක ing verb එකක් එන්න ඕන. blame එක blaming වෙනවා. blaming yourself ඔයාට. there is no point in blaming yourself. there is no point in blaming yourself. right. තවත් එකක් තියෙනවා ඒකටම ළඟින් යන එක පසුතැවීමෙන් පළක් නැහැ. අපි මොනවද දෙයක් කරනවා අපි පසුතැවෙනවා. පසුතැවීමෙන් පළක් නැහැ. there is no point in අපි කියන පසුතැවෙන regret. ඒතොර ing verb එකත් එක්ක දාපුවම regretting. there is no point in regretting. there is no point in regretting. right. සමහරක් වෙලාවලට අපි ජොබ් එක කරද්දී හරි අපිට අපි ටාගට් බේස්ඩ් ජොබ් එකක් කරනවා ටාගට් එක කරගන්න බැරි වෙනවා. අපි එතනදී බොස්ට සමහරක් විට මේක අපි එක්ස්ප්ලেইন කරනවා එක්ස්ප්ලනේෂන් එකක් දෙන්න ඕනේ මේක මේ නිසා වුනේ. එතකොට කියද්දි සමහර විට බොස් අපිට කියන්න පුළුවන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමෙන් වැඩක් නැහැ. එයා නිදහස කරන්න අවශ්‍ය නැහැ. එයාට ඕන ටාගට් එක. නිදහසට කරුණු ඉදිරිපත් කිරීමෙන් පළක් නැහැ. එතකොට දානවා praise එක there is no point in අපි කියනවා නිදහසට කරුණු වල අපි කියන excuse. එතකොට excuse නිදහස කරුණු කියනවා make excuses. එතකොට මේක ing verb එකක් අපි දාන්න ඕන there is no point in දැම්ම verb එක ing making excuses. there is no point in making excuses. නිදහසට කරුණු ඉදිරිපත් කිරීමෙන් පළක් නැහැ. right. බලමු ඊළඟ sentence එක අරගෙන කවුරු කෙනෙක් ඉන්නවා බලාගෙන කවුරු යාළුවෙක් එනකම්. හැබැයි එන්නේ නැහැ. එනවා කියලා කිව්වට එන්නේ නැහැ. ඊට යාළුවා කියනවා අනිත් එක්කෙනා ඔහු වෙනතුරු බලා සිටීමෙන් පළක් නැහැ. දාන්න දැම්ම praise එක there is no point in කවුරු කෙනෙක් බලගෙන එනකම් බලන්න අපි කියනවා wait for him. ඔහු වෙනකම් බලන් ඉන්නවා. ඒතර ing verb එකත් එක තමයි there is no point in waiting for him.
there is no point in waiting for him. ඔහු වෙනතුරු බලා සිටීමෙන් පළක් නැහැ. right. ගොඩක් මම අරන් ආවේ තියෙන sentence ළඟ යන ඒවා ටිකක් ඔයාලට idea එකක් ගන්න ලේසි වෙන්න. ඊළඟ තමයි දුක් වීමෙන් පළක් නැහැ. දුක් වීමෙන් පළක් නැහැ. there is no point in දුක් වෙනවට කියනවා get upset. එතකොට verb එක ing වෙනවා there is no point in getting upset. there is no point in getting upset. ඊළඟ තියෙනවා අනුන්ට දොස් පැවරීමෙන් පළක් නැහැ. ඒක හොඳ නැති වැඩක් අනුන්ට දොස් පවරන එක. අනුන්ට දොස් පැවරීමෙන් පළක් නැහැ. there is no point in blaming වෙනවා others අනුන්ට. there is no point in blaming others. there is no point in blaming others. right. අපේ අද ලෙසන් එකේ අවසාන වාක්‍ය විතර අරගෙන තියෙනවා පැමිණිලි කිරීමෙන් පළක් නැහැ. කම්ප්ලේන් කරන හැමතිස්සෙම කරන කම්ප්ලේන් අපි අතරත් ඉන්නවා ඒ කට්ටිය. කම්ප්ලේන් කරනවා පැමිණිලි කිරීමෙන් පළක් නැහැ. there is no point in ප්‍රේස් එක දාන්න complain කියන්නේ පැමිණිලි කරනවට ඒතර මේ complaining වෙනවා. there is no point in complaining. okay, thank you for watching.